කඳුළු දෙන තරම් රිතුම් සාරාවේ වැටෙන කඳුළු. ඉතින් සාරාවේ වැටෙන කඳුළු කතාවේ තවත් උඩර කොටසක් අරගෙන තමයි මේ පුංචි විනාඩි කිහිපයක් එක්ක ගත කරන්න එකතු වුණේ. රැඳින්න අපිත් එක්ක දිගටම අපි බලමු තමන්ගේ ජීවිතේ හීන හැබෑ කරගන්න. යසීසිර හොයාගෙන දුරු කතරක අතරමං වුණ අහිංසක කල්පනික ජීවිතේට ඇයි කඳුලක් උරුම වුණේ කියලා. ලෝකේ සතුටින් hina වෙන අයට වැඩිය දුකින් අඬන අය තමයි වැඩි. ඒක ඉතින් අපි කාගේවත් වරදක් කියලා කාගේවත් පිටපටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එක්කිනා සංසාරේ රැස් කරපු පින්පව් අනුව විපාක දෙන දෙයක්නේ. ඒක අපි මුලින්ම දැනගන්න ඕන. ඉතින් කාගේ හරි හිතක් නිදහස් කරගන්න අපි එයාගේ දුක අහමු පුංචි මොහොතකට. එක මොහොතකින් එක වචනකින් හරි කල්පනයේගේ හිත හැදෙන දෙයක් වාට කියන්න පුළුවන් නම් මේ කතාව යටින් කමෙන්ට් කරන්න. මොකද මේ කතාව කල්පනී අපිට කිව්වා වගේම ඔයාලා ඒක අහනකොට එයත් ඒක කොහේ ඉඳලා හරි අහයි. හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු කල්පනීගේ ඒ අඳුරු අතීතය වැළලීලා එයාට සොඳුරු අනාගතයක් හිමි වේවා කියලා. හැබැයි ඒකට දැන් නම් ගොඩක් පරක්කු වැඩි. ඒත් ඉතින් ජීවත් වෙන අවසාන මොහොත දක්වා හරි කෙනෙක්ට මොකක් හරි හේතුවක් නිසා සතුටින් ඉන්න පුළුවන් විදිහට අපි ආශිර්වාද කරමු. රැඳී ඉන්න අපිත් එක්ක දිගටම මේ කඳුළු දෙන තරම් රිදුම් YouTube නාලිකාව ඔබේම නාලිකාවයි. ඔබේම දුක් කඳුළ අපිත් එක්ක කියන්න. අපි ඉන්නවා ඒ කඳුළු පිහින්න. ඔන්න ඉතින් කල්පනිලා කම්පැනියට අලුතින් කට්ටිය ආවා. දැන් ඉතින් කල්පනිලා යන කාලෙත් ලං වෙලා තිබුණේ. කල්පනී අසිතයි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ගිහින් කසාද බඳින්න. දෙන්නම එකට යමු කියලා තමයි කල්පනා වුණේ. කොහොමත් තව මාස 4කින් 5කින් වගේ කල්පනීලට යන කාලය ලං වෙලා තිබුණා. ඉතින් ඔය අතර නිලු අසිතලයි ගමේ කෙනෙක්, ගෙවල් ළඟම කෙනෙක්, හොඳට අඳුරන කෙනෙක්. ඒ කම්පැනිම වැඩට ආවා. නිලු කියන්නේ ටිකක් සෙල්ලක්කාර කෙනෙක්. පුංචිම කාලේ ඉඳලා කොල්ලොත් එක්ක යාළු වෙලා, එහෙම නැත්නම් බැඳපු අයත් එක්ක යාළු වෙලා. එයාට ජීවිතේ කිසිම බයක් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ ගැන හොඳ අත්දැකීමක් තිබ්බා. අවුරුදු 21කට අවුරුදු 40ක ගෑණි කෙනෙක්ගේ වගේ නිලුගේ ජීවිතේ අත්දැකීම්. ඒ නිසා ඩුබායි එකට ඇතුල් වුණා කියලා නිලුට බය වෙන්න දෙයක්, ලැජ්ජ වෙන්න දෙයක් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඒක නිසාම නිලු ගියදා ඉඳලම ඩුබායි වලට ගෙදර වගේ ඩුබායි වලත් හැසිරෙන්න ගත්තා. ඩුබායි කියන්නේ ගොඩක් නිදහස් රටක්. ඉතින් එළියට බැස්සොත් විවිධ රටවල මිනිස්සු හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ගෑනු අය පරිස්සම් වෙන්න ඕන. එහෙම පරිස්සම් වෙන්න ඕනකමත් නිලුවට තිබුණේ නැහැ. නිලුවට ඕන උනේ අද දවස සතුටින් ගෙවන්න. ඒ සතුටින් ගෙවන දවසේ කාගේ කවුරු එක්ක වුණත් නිලුවට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ කම්පැනි එකේ වගේම ඒ රූම් අතරත් නිලුව ගැන තිබුණේ කැතනාමයක්. නිලුව ආපු දා ඉඳලම හවසට එළියට යනවා. යන්නේ කොහෙද කාත් එක්කද කවුරුත්ම දන්නේ නැහැ. රමේෂ් එක ඉස්සරහට වෙලා හිටගෙන ඉන්න නිලු කාගේ හරි වාහනයකට නගිනවා. මෙයා කතා කරන්නේ මොන භාෂාවෙන්ද කියලාවත් කාටවත්ම හිතා ගන්න බෑ. මොකද නිලු ඩුබායි එකට අලුත්නේ. ඉතින් එයා අරාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ. නිලුට හරියට ඉංග්‍රීසිත් බෑ. හැබැයි ඉතින් යස් නෝ වගේ දේවල්, පුංචි දේවල් ටිකක් දන්නවා. ඉතින් අසිතටත් ආරංචි ආවා. වෙන්නපුව පැත්තේ කෙනෙක් ඩුබායි එක හොඳට රන් කරනවා කියලා. එහෙම කියන්නේ ඒගොල්ලෝ වැරදි විදිහට මුදල් හම්බ කරන්න, එහෙම නැත්නම් වැරදි විදිහට ජීවිතේ සතුට හොයන්න ගියාම තමයි ওই වගේ වචන වලින් හඳුන්වන්නේ. දවසක් අසිතයි කල්පනී කතා කර ඉන්න වෙලාවක අසිත ඒ ගැන කල්පනිත් එක්ක කිව්වා. මේ අහන්නකො පළුච්චිගේ අම්මේ. අපේ ගමේම කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවලු නේද මෙහෙට. කවුද කියලා තාම මම දන්නේ නෑ. හරියට එක එක කතා කියනවා. පාකිස්තාන් කාරයොත් එක්ක, බංගලිත් එක්ක, ඉන්දියන් කාරයොත් එක්ක එහෙම රවුම් ගහනවා කියලා. හැබැයි මට නම් ආවුනොත් ගමේ කියලා බලන්නේ ගහනවා තත්ත්වෙන්ද බඩටම යන්න. ලැජ්ජයිනේ අපිටත් එක්ක. අනේ මේ අසිත ඕන නැති දේවල් නොකර ඉන්න අනේ අපිට මොකද? එයාලගේ දෙමව්පියන්ට හොඳයි නම් අපිට මොකද? අනිත් එක ඩුබායි එකට එන ගෑනු ඔයාලයි ගමේ කියලා. ඔයා ඒ කසාද ගෑණි නෙමෙයිනේ ඔයා නීති රීති දාන්න. පාඩුවේ ඉන්නවද? නිකන් අහක යන කුණු දා ගන්න නැතුව මේ යන්නත් ලං වෙලා තියෙන එකේ.
එහෙම කියන්න බෑ කලුච්චිගේ අම්මේ. ගෑණියක් වුණාම තමන්ගේ ගමේ රටේ නම ආරක්ෂා කරන්න ඕන. හැබැයි මට කොහේදී හරි අහුවෙයිනේ කවුද කියලා බලමුකෝ. ඔව් ඔයාට ඉතින් අනුන්ගේ බාල්දි පෙරලගෙන තමයි පුරුද්ද. පාඩුවේ ඉන්නානේ. ඊට පස්සේ ඕවා ප්‍රශ්න වලට ගියාම අන්තිමේ හීරේ විලංගුවේ වැටෙන්න තමයි වෙන්නේ. කල්පනී නිලු ගැන දැනගත්තට නිලුයි අසිතයි අඳුරන අය කියලා දන්නේ නෑ. දෙන්නට දෙන්න මුණ ගැහුන්නේ නැති හන්දා අසිත ගැන නිලුවත් නිලු ගැන අසිතවත් දන්නෙත් නෑ. ඔහොම කතාව ගියා. ඉතින් ඔහොම කතාව යද්දී දවස් කීපයක්ම කල්පනිත් බබත් දැක්කා නිලු රමේෂ්ගේ පිටිපස්සේ ඉඳලා වාහනවලට නැගලා යනවා. එයා ආපහු එනකොට රෑ 10 පහු වෙනවා. ඒ නිසා මේ මාස දෙක තුනට එයා රූම් කීපයකින්ම අයින් කරා. මොකද රෑ 10ට කලින් ඕනම කෙනෙක් රූම් එකේ ඉන්න ඕන. අංකල්ටත් හරිම වදයක් වෙලා තිබුණේ මේ නිලුගේ හැසිරීම. කොච්චර කිව්වත් මේ කෙල්ල අහන්නේ නෑනේ. පබා නම් බැනමයි හිටියේ නිලුට. ඉතින් ඔහොම යද්දි දවසක් රමේෂ් එකේදී අසිතගේ අතේ එල්ලුණා කවුද ඇවිල්ලා. අසිත පිටිපස්සේ හැරිලා බැලුවේ කවදාවත් නැතුව කවුද මගේ අතේ එල්ලුණ ගෑනු කෙනා කියලා. යක්කෝ මේ අපේ නිලුවනේ. නිලුවා කොහෙද මචං මෙහි? අනේ අසියයි ඒ කියන්නේ මට පුදුම හිතුණා. මම කීප වරක්ම හැරිලා බැලුවා මේ ඔයාද කියලා. ඔයා මෙහෙද ඉන්නේ? නැන්ද මට දවසක් හම්බ වෙලා කිව්වා ඔයා රටේ ඉන්නේ කියලා. හැබැයි මම දන්නේ නැහැ ඔයා ඩුබයි ඉන්නේ කියලා. යකෝ නිලු මම ඇවිල්ලා දැන් අවුරුදු 4 ඉවර වෙන්නත් ළඟයි. ළඟදී ලංකාවට යන්නත් ළඟයි. කවද්ද බං ආවේ? අනේ අසියයි මං ඇවිල්ලා දැන් මාස 4කටත් කිට්ටුයි යන්නේ. බලන්නකො මෙච්චර කාලයක් මං ඔයාව දැක්කේවත් නැහනේ. ඇත්තටම ඔයා කොහෙද වර්ක් කරන්නේ? අනේ නිලු මං මෙහි කම්පැනි ඔෆිස් එක වැඩ. අසිත ඉතින් තමන්ගේ කම්පැනි විස්තර කිව්වා. එතකොට තමයි නිලුට hina ගියේ. මොකද hina වෙන්නේ? තාමත් අඩු නෑ විසේ නේද? ඒක නෙමෙයි. කෝ දැන් අර කලින් හිටපු කොල්ලා එහෙම නැද්ද? අනේ නෑ අසියයි මට hina ගියේයි දන්නවද? ඔයයි මායි වැඩ කරන්නේ එකම කම්පැනි වෙලත් මාස 4ක් මං ඔයාව දැක්කේ නෑනේ. අම්මලට කියන්න ඕන. අසියයිත් ඉන්නේ මේ කම්පැනි කියලා. ඈ? යකෝ ඔයත් මේ කම්පැනිෙමද? මම දන්නේ නෑනේ. ඇත්තද? ඉතින් ඔයා කොහෙද වැඩ කරන්නේ? මම ඉස්කෝලේ කායේ. ඒ නිසා ඉතින් අපි 2:00 වෙද්දි රූම් වලට එනවා. ඇත්තද? ඉතින් හොඳයිනේ බං. නිවාඩු කාලේට ඉස්කෝලේ නිවාඩු. ඊට පස්සේ උඹලා 8ට විතර ගිහිල්ලා 10ට 12ට ගෙදර එනවා. ෂෝක්නේ. ඒක නම් ඇත්ත. ඒ වුණාට අයියෝ ඔෆිස් වලට වැඩිය පඩි අඩුයි නේද ඉස්කෝලවල? ඒක නම් ඇත්ත නිලු. පඩි අඩු වුණාට කමක් නෑ. ඔබ ගමේ විසේ වැඩ කරාට කමක් නෑ. මෙහෙනම් තියාගන්න එපා නගේ. මෙහෙ ඉන්න මිනිස්සු හරි වසයි ඈ. බෙල්ල කපලා කුණු කවර එක දාලා ඩස්බින් එකකට දාලා තියයි. ඔබ දන්නේ නෑ මෙහෙ සෙල්ලම්. අනේ නෑ අසියයි. ඔයා දන්නවනේ මම බය නෑ ඔය කාටවත්. හරි දැන් කියහන්කෝ. අර ලලිතගේ මිනිස්සයා එක්ක යාළු වෙලා හිටියේ. ඒකට මොකද වුනේ දැන්? ඒ දීගි කැඩුනා නේද? අනේ ඕ. ඉතින් එයාලා දීග කඩාගත්තට මම මොනා කරන්නද අසියයි? ඊට පස්සේ හරියට ප්‍රශ්න ආවා. ඒකයි මං රටේ යුවේ. අම්මලාගෙන් වදේ ලංකාවේ ඉන්න එපා කියලා. ඇත්තනේ. ඔබ ලංකාවේ ඉන්නවා කියන්නේ ඉතින් ලංකාවේ ගමේම පවුල් කැඩෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නමයි හිටියේ. මොකද්ද බං? ගමේ වගේ නැතුව පොඩ්ඩක් හරියට ඇඳපන්කෝ. අනේ අසියයි මොනවද ඔයා මේ කියන්නේ? ඔයා තාම වෙනස් වෙලා නෑනේ ඇත්තට. තාමත් ඉස්සර වගේම නීති රීති නේද? මේකනේ නිලුවා අපි අපේ ගමේ නම්බුව රැකගන්න එපයි බං. අන්න ඒකින්ද මං කියන්නේ ඔයිට වැඩිය පොඩ්ඩක් සංවර වුණා නම් හොඳයි කියලා. ඔයා දන්නවනේ අසියයි මම ඉතින් මේ විදිහටනේ ගෙදර හිටියත් ඉන්නේ. මට හරියට දිගට ඇඳාම එහෙම කැතයි අයියේ. ඒක නෙමෙයි. දැන් ඉතින් ඔය ඇඳුම් විලාසිතා ගැන හොයන්න නැතුව යංකෝ අසියයි යන්නේ හරි. තේකවත් බොන්න. මේ පැත්තෙම කඩ තියෙනවා. මම ඒ ඔක්කොම අඳුරනවා. ඒ කියන්නේ මේ ටිකට ඔබ කඩවලුත් දන්නවද? එහෙනම් ඉතින් හොඳට නටනවත් දන්නේ නැහැ. හැබැයි මට අහු වෙන්න නම් එපා. අනේ නෑ අයියේ මං එහෙම කරන්නේ. ඔයා බය වෙන්න එපා. දෙන්නත් එක්ක කතාවෙන් ගියා කඩේකට.
කඩේකට කිව්වට කල්පනේ යනවා කියලා හැමදාම අසිත රණ්ඩු කරන්නේ. ඒ කඩේට තමයි ගියේ. මොකද නිස්කොපි එකක් බීලා කතා කරමු කියලා නෙළු කරපු ආරාධනාව අහක දාන්න විදිහක් නෑ අසිතට. ගමේ කෙල්ලනේ. දෙන්නත් එක්ක කඩේට ගියා. ඔය වෙලාවේ බබයි කල්පනේ දෙන්නත් බඩු ගන්න කඩේට ආවා. නාංගි ඉක්මනින් පුළුවන් තරම් අපි බඩු ටිකක් අරන් යමු. මොකද මං එනවා කියලා අසිතට කිව්වෙත් නෑ. නැත්තම් අදත් මොකක් හරි කුණු බාල්දියක් පෙරලි. හරි අක්කේ ගොඩාක් දේවල් ගන්න නැහැනේ. සබන් සැම්පු ටික විතරයි. අපිට එළවලු මොනවත් අවශ්‍ය නැහැනේ නේද? එදා ගෙනාවා තියෙනවනේ. අනේ වුණාගේ දැන් අර රෝල යන්නේක හන්ද පහසුයි. හැබැයි උනාට අපිට ටිකක් වියදම් වැඩි නේද? ලංකාවේ එළවලු ගණන්නේ. ඉතින් මොනා කරන්නද අක්කේ? රැවුලයි කැඳයි දෙකම බේර ගන්න බෑනේ. රැවුල නම් රැවුල කැඳ නම් කැඳ. ඔයා මේ භූතෙක් වගේ මිනිහෙක් අල්ලගත්තා හන්ද අපිට නිදහස නෑ. නැත්තම් අපිට හරි ජොලියේ ඉන්න තිබ්බා අක්කේ. හරි. දැන් ඉතින් ඕව කතා කරන්න එපා. දැන් ඉතින් මම ලංකාවට යන්නත් ළඟයිනේ. අසිතලා අම්මලා කොච්චර වුණත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. කොච්චර මං වයසෙන් වැඩි වුණත් බලන්නකෝ. ඇවිල්ලා කසාද බඳන්නනේ දෙන්න බලන් ඉන්නේ. ඒක නම් ඇත්ත. ඒක නෙවෙයි. දැන් ඉතින් ඔයාලගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලිට මට ඉන්න වෙයිද දන්නේ නේද? මොන දෙවෙනි මනමාලිද බබා? ඔයාට පිස්සුද? මිනිස්සු hina වෙයි. මං අසිතට කිව්වේ අම්මයි තාත්තයි යාළගේ අපේ අම්මයි තාත්තයි විතරක් අරගෙන ගිහින් රෙජිස්ටර් වෙමු කියලා. ලැජ්ජයි නංගි රෙජිස්ටර් ඉස්සරහා නැත්තම් බලන්නකෝ මගේ වයසයි එයාගේ වයසයි අවුරුදු 12ක් විතර බාලයිනේ. ඒ නිසා කාටවත් කියන්නේ නෑ නංගි. ඔයා ඉතින් එන්න ඕන. ඔය වෙඩින් නම්ම අපේ ගන්නෑ. හරි. ඔයා දැන් මුද්දේ සල්ලි ඔක්කොම බැඳලා ඉවරයිද? නෑ නංගි. තව ඩිරම් 200ක් තියෙනවා බඳින්න. තව ඉතින් මාස 4ක් විතර තියෙනවනේ 50 ගානේ බඳිනවා. මේ අහනවකෝ මුද්දක් විතරක් දීලා ඇතිද ඉතින්? ඒක ඉතින් මන් දන්නේ. ඔයාට අසිත මොනවද දෙන්නේ? ඒ දෙන විදිහට දෙන්න. අනේ මන්ද නංගි. ගොඩාක් දේවල් දෙන්න සල්ලිත් නැහැ. ඔන්න අක්කේ බලන්නකෝ ඔයාට කෝල් එකක් එනවා. කල්පනා ඒ වෙලාවේ තමයි ෆෝන් එක බැලුවේ. අසිතගෙන්. නංගි අසිත කෝල් ගන්නවා. බලන්න අපි කවුද කියලා. මොකද දන්නේ නැහනේ. ඒ වෙලාවේ කල්පනේ ෆෝන් එක ආන්සර් කරා. හෙලෝ. ඇයි අසිත? කලුච්චිගේ අම්මේ. මේ අපේ ගමේ ගෙවල් ළඟම පොඩි කෑල්ලක් සෙට් වුණා. මම මේත් එක්ක කඩේට ආව තේ එකක් බොන්න කියලා. ඇත්තද? කෑල්ලක් සෙට් වුණා? එතකොට ඉතුරු කෑල්ලකෝ? ඒකනේ මේක ඉතින් එදා ඉඳලම කෑලි ඉතුරු කෑලි නෑ. ඉතුරු කෑලි ගත්තේ උන් මෙලහට උන් මැරිච්ච තැන්වල ගසුත් නෑ. මොනවාද අසිත මේ කියන්නේ? කෑල්ලක් නෑ කිව්වම කොල්ලෙක් නෙවෙයිද? නෑ. මේ කලුච්චිගේ අම්මේ. ඔයා රූම් එකේද ඉන්නේ? පොඩ්ඩක් එනවකෝ මේ පැත්තේ. රමේෂ්ගේ පිටිපස්සේ අර නෙස්කෝෆි කඩේට. රූම් එකේ නෙවෙයි. මම මේ පබායික සබන් සැම්පු ගන්න ආවා. ඔය අහුවෙන්නේ හොර ටික. දෙන්නත් එක රස්තියාදු ගහනවා. එහෙනම් ඉක්මනට එනවකෝ මෙතෙන්ට. යාළුවෙක් ඉන්නව අඳුනලා දෙන්න. එහෙම කියලා අසිත ෆෝන් එක තියුවා. කල්පනෙත් ඉක්මනින් ෆෝන් එක තියුවා. මොකක්ද අසිත කියන්නේ? වලියක්ද? නෑ නංගි. අසිතලා ගෙවල් ළඟ එක්කෙනෙක් හම්බ වුණාලු. දෙන්නත් එක තේ එකක් බොන්න කඩේට ගියාලු. අඳුන්ලා දෙන්න ඕන කියලා මට එන්න කියන්නේ. වෙලාවට ඉතින් අපි දකින්න කලින් පොර කෝල් කරි. නැත්තම් මල කෙලියක් වෙන්නේ නංගි. ඒක නම් ඇත්ත. මොහොත් බහිරවයා වගේ නැති තැනක් නෑ නේද අක්කේ? ඒකනේ බලනකො අපිටමයි වෙන්නේ. දැන් ඉතින් යංකෝ අර කඩේට දෙන්නත් එක කතා වෙලා ඉක්මනින් කඩේ පැත්තට යන්න ගියා. යාළුවෙක් කියලා කිව්වේ ගෙවල් ළඟ කොල්ලේද දන්නේ නැහැ නේද? කොහේ හරි වැඩට ඇවිල්ලා වෙන්න ඇති. අනේ මන්දනංග යාළුවෙක් කිව්වා කෑල්ලක් කිව්වා. කෑල්ලක් කිව්වම ඉතින් සාමාන්‍යයෙන් කෙල්ලන්ටනේ කියන්නේ.
මේකට ගමේ කෙල්ලෙක්වත් හම්බ වුණාද දන්නේ නැහැ. අනේ නන්දා කමන්නේ ජංකු බලන්න. මොකා වුණත් ඉතින් අපිට දැක ගන්න පුළුවන් නේ. කඳුළු දින තරම් රිදුම් සහරාවේ වැටෙන කඳුළු කල්පනිකේ දුප්පර කඳුළු කතාවේ තවත් රසබර කොටසක් අරන් ඔයා හමුවට එනතුරු සමුගන්නවා හැම දිනාටම සුබ දවසක් වේවා. රැඳෙන්නේ කඳුළු දින තරම් රිදුම් YouTube නාලිකාව සමග.